ඉතින් මම මේ දවස් ටික වැඩිපුර කැම රෙසිපීස් වත් මොනවද කීක වරන් ආවේ නැහැ. ඒත් කී සතියක කොහෙද මම එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඉතින් මං අද හිතුවා මේ දවස්වල මං කැමැත්තෙන්ම හෙනම ආසාවෙන් උදේට බොන ඩීටොක්ස් ග්‍රීන් ජූස් එක ඔයාලට අරගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඕනේ කරන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් 3යි. pineapple, නිවිති, අනිත් එක තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මෙන්න මේක. matcha powder එක. මේක රුපියල් 1600ක් වගේ තමයි උපරිම වෙන්නේ. ගත්තේ කොහෙන්ද කියලා අනිවාර්යෙන් අහන හින්දා මේක ගත්තේ අර මහනම ස්කූල් එකේ ඉස්සරහා තියෙන චයිනීස් හරි සුපර් මාකට් එක අන්නේකින් තමයි ගත්තේ. ඉතින් ඔයාලා දන්නවනේ matcha හදන්න මොනවදින්ද කියලා. තේ දළු වලින් තමයි ස්පෙෂල් විදියකට තමයි මේක හදන්නේ. ඉතින් අපි දැන් හදමු අපේ detox juice එක. මේ විදිහට බ්ලෙන්ඩර් එක ගන්නවා. නිවිති මෙන්න මේ විදිහට දා ගන්නවා. ඒ වගේම අන්නාසි නැත්තම් ඔයාලට green apple ගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව. හරිද? ඉතින් මේක බොන වෙලාව එව මේ වැහුවොත් මේක බොන්න පුළුවන්. උදේ නැගිටලා වතුර එකක් බීලා මේකෙන් එකක් ඔයාලට බොන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම පොඩි හැන්දක්. ඒකට කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ප්‍රමාණයක් පවුඩර් එකෙන් දාගන්න. මම ටිකක් තිත්ත ගතියට කැමති හින්දා එහෙම දාගන්නවා. හැබැයි මේක එහෙම ලොකු තිත්තක් එහෙම නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ හොඳට මේකට වතුර දාගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මේ හරියට වගේ පිරෙන්න වතුර හොඳට දාගන්නවා. ඔන්න දැන් මෙන්න මේ විදිහට වතුර දාගන්න. මම මේකට යූස් කරන්නේ ෆිල්ටර් වෝටර්. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මේක හොඳට බ්ලෙන්ඩ් කරන්න. මේක බ්ලෙන්ඩ් කරලා ඉවර වුණාම මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ දැන් මේක මට දවස් 3කට වගේ ඇති. මම ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට බොටල් එකකට දා ගන්නවා. කැමති කට්ටියට මේක පෙරලා ගන්නත් පුළුවන්. කොහොමත් මේක පෙරිලා එනවා. ඔයාලට මේක තව ඕනනම් දාගන්න පුළුවන්. matcha powder. matcha flavors එකේ කියව තියෙනවා mango matcha එකේ කියව තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් use කරන්න පුළුවන්. මම ඔයාලට ඉස්සරහට අරගෙන යන වීඩියෝ එකක් matcha powder මොන වගේ දේවල් වලටද හොඳ කියලා. ඉතින් මේකේ antioxidant තියෙනවා, caffeine තියෙනවා. බර අඩු කරගන්න ඒ දෙකම ඇත්තටම ඇඟට මාරම හොඳයි.